කියලා ගයිස් කොහමද? ඉතින් අද මම ඔයගොල්ලෝ එක්කන් යන්නේ දැන් සමයකනේ අපිට ඇවිල්ලා තියෙන්නේ. තාම ස්ප්‍රින්ග් එක. දැන් ස්ප්‍රින්ග් එක ඉවර වෙගෙන යන්නේ. ඉතින් දැන් සමයකට මල් පැල වගා කරනවා කට්ටිය. ඉතින් අද මම ඔයගොල්ලෝ එක්කන් යන්නේ මල් පැල ගන්න තැනකට. එහෙමත් නැත්නම් මල් පැල බලන්න තමයි අද යන්නේ. බලමු එහෙනම් අද අපිත් එක්ක ගිහිල්ලා මල් පැල. මේ මම ඇවිදගෙන යන පාර අපේ ගෙදර ළඟ ඉඳන් මහපාර අතහැරලා තව පොඩි මේ වගේ පොඩි කැලෑ පාරක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේක ටිකක් හෙවණයි. ඒක නිසා තමයි මම මේ පාරෙන් ආවේ. ඉතින් ඔන්නෝම තමයි හරිම ලස්සනයි. දැන් ගස්වල කොළ පාටට දළු දාගෙන එන කාලේ. ඉතින් දැන් තමයි ඇත්තටම ලස්සනම කාලේ. මේ ඉතින් ඔන්නෝම තමයි යවුව ටිකක් සෑරයි ස්ප්‍රින්ග් එක කියලා නෑ. දැන් නිකන් already සමයක වගේ. මම මේ යන පාරේ තියන්නේ මේකත් පෙන්නගෙන යන්න. ලංකාවේ මේ වගේ තැනක් තිබ්බනම් හොඳට බැහැලා නාන්නත් තිබ්බ. මේක නම් කුණු වෙලා. එහෙනම් යා ඉතින් කොහොම හරි දැන් ඔන්න බඩු ගන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. අද අපි බඩු ගන්නේ හෝම් බාගන් එකෙන්. ඔයාලට B&M වලින් ඊට පස්සේ B&Q වලත් තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලිනුත් ඕනනම් මේ වගේ garden items ගන්න පුළුවන්. මම ඔයාලට මෙහෙම නිකම් පෙන්නගෙන යන්නම් මොනවද අපිට ගන්න තියෙන්නේ. මේ තියෙනනම් එක එක ඇට වර්ග, ඒ කියන්නේ මේ මල් ඇට වර්ග. ඊට අමතරව මල් පෝච්චි, අර පොඩි පොඩි මල් පෝච්චි වෙනම තියෙනවා. මේ ගාඩන් වල ලස්සනට තියෙන ඒවා. මේ අපේ බුදු පිළිම තියන්නේ තියාලා ගාඩන් අලංකරණයට තමයි. එහෙම නැතුව අපි වගේ වඳින්න නෙමෙයි. ඉතින් මේ තියෙන ප්ලාස්ටික් අයිටම්ස් ඒවත් එයාලා ගාඩන් වලට නැත්තම් ඩෝ හැංගින්ග්ස් වලට එහෙම එලනවා. ඉතින් හරිම ලස්සනයි. මේ කාලෙට විතරයි මේවා තියෙන්නේ. සමයක ඉවර වුණාම මේ දේවල් ආයිමත් එන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ওই පොඩි පොඩි වෝටර්ෆෝල්ස් වගේ ඒවා. ඉතින් මම මෙතනින් ගත්තා මෙන්න මේ තියෙන්නේ එළවලු වල ඇට ಜಾති. ඉතින් මෙතන ගොඩක් ඒවා ඉවරයි. ඉතින් ওই තියෙන්නේ මල් එහෙමත් නැත්නම් මේක වයිල්ඩ් ෆ්ලවර්ස් කියලාත් කියනවා. ඔය තියෙන්නේ වයිල්ඩ් ෆ්ලවර්ස් කියලා කියන්නේ කියන්නේ අර හැම જાතියෙම අර කැලෑ මල් වගේ අන්න ඒවා. ඊට අමතරව ඔයාලට මේ විදිහට ගන්න පුළුවන් ඔය මොනවාද සත්තු වහනවට ගහන කෘමිනාශක ඒවත් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හොයන බාස්කට් එක. මේක දෙකයි. මල් බාස්කට්. ඉතින් මම අර කලින් කිව්වා වගේ ගෙවල් ඉස්සරහා ලස්සනට අර පිරිච්ච විදිහට දාන්න හැංගින් බාස්කට්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ලොකු ගාණක් නැහැ. ඒවා හදලා තියෙන්නේ අර කොහු වලින්. ඒක නිසා ඒවා කියන්නේ අර මල් වවන්න හැම හොඳයි ඒවා. ඒකත් මම ගත්තේ නැහැ. නමුත් ඒවත් දැක්කා. ඉතින් මට ඊටු ටික වීඩියෝ කරන්න බැරි වුණා. මම ලොකු මල් මොනවාද පොහොර බෑග් එකක් අරගෙන ආව නිසා. ඉතින් මේ තියෙන්නේ මම කලින් නිකන් දාලා තිබ්බ රතු ලුණු වගේක්. ඊට පස්සේ මම මේ පොහොර පැකට් එකක් අරගෙන ඇවිල්ලා මම පොඩි පොඩි වගාවල් ටිකක් කරා. ගොඩාක් ඉඩ නැහැ අපිට. නමුත් චූටි ඉඩේ තියෙන ප්‍රමාණයෙන් තමයි වගා කළේ. මම කොහොමත් ඊළඟ තව මාසෙකින් දෙකකින් විතර මම පෙන්නන්නම් මගේ වගාව කොහොමද කියලා. ඉච්චරයි.
ඉතින් මේ තියෙන්නේ රතු වලයි රාබුයි මම මේ විදිහට වෙන වෙනම දැම්මා. ඊට අමතරව මම කලින් තක්කාලි දාලා තිබ්බා, අමු මිරිස් දාලා තිබ්බා. ඊට අමතරව ලොකු මල් බාස්කට් එකක් අර ඔයාලා දකින්න ඇති දම් පාට මල් ටිකක්. ඉතින් ඒක විතරයි මල් වලට තියෙන්නේ. අනිත් ඔක්කොම එළවලු ಜಾති තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මම ලංකාවේ ඉඳිනම් මේ කිසිම දෙයක් කරලා නැහැ. නමුත් මට මෙහි ආවහම ආස හිතුණා කරන්න. මොකද මෙහි ඒ කියන්නේ ඉක්මනින්ම පළදාව ගන්න පුළුවන්. මෙහි පස ටිකක් සරුසාරයි කියලා කියනවා. මම දන්නේ නැහැ. මේ මගේ පළවෙනි වතාව. ඉතින් අපි බලමු කොහොමද පැලවෙයිද? එහෙමත් නැත්නම් මගේ උත්සාහය අපතේයිද කියලා අපි බලමු. ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය පස්. ඒවත් දැම්ම කොම්පෝස්ට් පසුත් කවලම් කරලා තමයි දාලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මම මගේ පාත්‍ය හැදුවේ. ඉතින් එහෙනම් අපි මේ තියෙන්නේ මම පැල කරගත්ත ඒවා. මේ තියෙන්නේ ගස් ගෝවා. ඊට අමතරව මේ මල් පැල ටික චූටි මල් පැල ටිකක් තියෙන්නේ. ඉතින් ඊට අමතරව මම වගා කරගත්ත ඒවා ටිකත් පස්සේ පෙන්නන්නම් ඔයාලට තව මාසෙකින්. ඉතින් ඔන්න ඔහොම තමයි අද නිවාඩු දවස ගත උනේ. අද හරිම ලස්සන දවසක්. දැන් වෙලාව හවස 7:00 ඉතින් ඒ වුණාට එළියයි. ඉතින් එහෙනම් ආයෙ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.